අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ දවස්වලදී ගන්න පුළුවන් ගණන් අඩුම ස්මාර්ට්ෆෝන්ස් පහක් ගැන. ඔයා මේ දවස්වලදී ටිකක් අඩු මුදලකට ෆෝන් එකක් හොයනවා නම් එහෙම මේ අද ගෙනාපු වීඩියෝ එකකට ගොඩක් වැදගත් වෙයි. මොකද අද අපි මේ වීඩියෝ එකෙන් ඒ වගේ ගන්න පුළුවන් ගණන් අඩු අලුත්ම ෆෝන් පහක් ගැන කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්නේ. ඒතකොට ඔයාලට මෙන්න මේ ෆෝන් පහ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අද වීඩියෝ එක ඉක්මනින් පටන් ගමු. වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එකට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒතකොට තමයි මේ වීඩියෝ තවත් කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට සජෙස්ට් වෙන්නේ. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. ඉතින් අපේ මෙන්න මේ ෆෝන් ලිස්ට් එකේ පළවෙනි ෆෝන් එක වෙන්නේ මෙන්න මේ ZTE Nubia V70 Max කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක ZTE Blade V70 Max කියලා හඳුන්වනවා. ඉතින් මේකේ ස්පෙක්ස් කතා කරොත් එහෙම මේ ෆෝන් එකේ අපිට අඟල් 6.9ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා 120Hz refresh rate එකක් එක්ක. ඒ වගේම HD+ resolution එක මේ ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක රන් වෙන්නේ latest Android 15. ඒ වගේම Unisoc T606 කියන 12 nanometer chipset එකත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆෝන් එක අපිට ගන්න පුළුවන් 6GB සහ 128GB variant එකකින්. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරා දෙකක් එනවා. මෙතනදී මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් දෙකක තවත් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා මේන් කැමරා එකේ සපෝට් එකට. ඒ වගේම මේ ෆෝන් එකේදී side mounted fingerprint sensor එකක් බලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම අන්තිමට මේ ෆෝන් එකේදී mAh 6000ක ලොකු බැටරි එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ ෆෝන් එක ලංකාවෙන් ගන්නවා නම් එහෙම ආසන්න වශයෙන් රුපියල් 33000කට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ ෆෝන් ලිස්ට් එකේ තියෙන දෙවෙනි ෆෝන් එක වෙන්නේ Oppo A5X කියන ෆෝන් එක. ඉතින් මේකේ ස්පෙක්ස් කතා කරොත් එහෙම මේ ෆෝන් එකේදී අඟල් 6.7ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා. කලින් වගේම 120Hz refresh rate එකක් එක්ක. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන්නේ HD+ resolution එකක්. ඒ වගේම Android 15 තමයි මේ ෆෝන් එකේ රන් වෙන්නේ. ඒත් එක්කම MediaTek Dimensity 6300 කියන 6 nanometer chipset එකත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේදී 6GB RAM එකක් එක්ක 128GB version එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරා එක සම්බන්ධව කතා කරද්දී මෙගාපික්සල් 32ක මේන් කැමරාව බලා ගන්න පුළුවන් වෙනවා තනි කැමරා එකක් විදිහට. ඒ වගේම මේ ෆෝන් එකේ side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට කතා කරද්දී මේ ෆෝන් එකේදී mAh 6000ක බැටරි එකක් බලා ගන්න පුළුවන් සහ 45W වලින් fast charging speed එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එක ලංකාවෙන් ගන්නවා නම් එහෙම රුපියල් 35000කට ආසන්න වශයෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ ෆෝන් ලිස්ට් එකේ තියෙන තුන්වෙනි ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Honor Honor X6C කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේකේ ෆීචර්ස් කතා කරොත් එහෙම මේ ෆෝන් එකේදී අඟල් 6.6ක TFT LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 120Hz refresh rate එක බලා ගන්න පුළුවන්. ඒ වගේම HD+ resolution එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එකේ. ඒ වගේම මේකේ රන් වෙන්නේ Android 15. ඒ වගේම MediaTek Helio G81 Ultra කියන chipset එක අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම 6GB RAM එකක් එක්ක 128GB version එකකින් අපිට මේ ෆෝන් එක මිලදී ගන්නත් පුළුවන්. ඒත් එක්කම මේ ෆෝන් එකේ කැමරා සම්බන්ධව කතා කරද්දී මේකේ dual camera setup එකක් තියෙනවා. මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් සහ තවත් depth lens එකක්. ඒ වගේම මේ ෆෝන් එකේදීත් අපිට side mounted fingerprint sensor එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේදී mAh 5300ක බැටරි එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. සහ 35W වලින් charging speed එකකුත් මේගොල්ලෝ මෙන්න මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් අපිට මේක ලංකාවෙන් ගන්නවා නම් එහෙම ආසන්න වශයෙන් රුපියල් 36000කට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ෆෝන් ලිස්ට් එකේ තියෙන හතරවෙනි ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Infinix Hot 60i කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අපිට මේකෙදී අඟල් 6.7ක IPS LCD ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා 120Hz refresh rate එකක් එක්ක. ඒ වගේම මේකේ තියෙන HD+ resolution එකක් සහ මේ ෆෝන් එකේදී රන් වෙන්නේ Android 15. ඒ වගේම MediaTek Helio G81 Ultimate කියන chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මේ ෆෝන් එකේදී 6GB RAM එකක් එක්ක 128GB version එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ කැමරා සම්බන්ධව කතා කරද්දී මෙගාපික්සල් 50ක මේන් කැමරාව බලා ගන්න පුළුවන් වෙනවා සහ තවත් පොඩි ලෙන්ස් එකක් මේ ෆෝන් එකේ මේන් කැමරා එකේ සපෝට් එකට ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකෙත් අපිට side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ බැටරි එකට දීලා තියෙන්නේ mAh 5160ක capacity එකක්. ඒ වගේම 45W ස්පීඩ් එකකින් අපිට මේ ෆෝන් එක charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ ෆෝන් එක ලංකාවෙන් ගන්නවා නම් එහෙම රුපියල් 37000කට වගේ ආසන්න වශයෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධයෙන් තවත් විස්තර දැනගන්න ඕන නම් එහෙම මම ඊට කලින් මේ ෆෝන් එක සම්බන්ධයෙන් in detail වීඩියෝ එකක් කළා. ඔයාලට ඕන නම් ගිහලා ඒ වීඩියෝ එක බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම පහළ description එකේ දාලා තියන්න. එතනින් ගිහලා ඔයාලට මේ වීඩියෝ එක ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ ෆෝන්
ෆෝන් ලිස්ට් එකේ තියෙන අන්තිම ෆෝන් එක වෙන්නේ මෙන්න මේ HMD Crest 5G කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක විස්තර කතා කරොත් එහෙම අපිට මේ ෆෝන් එකේදී අඟල් 6.7ක OLED ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන් වෙනවා. සහ Full HD Plus resolution එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක රන් වෙන්නේ Android 14 ඒත් එක්කම Unisoc T760 කියන chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ ෆෝන් එකට එන්නේ 6GB RAM එකක් එක්ක 128GB storage එකක් සහ මේ ෆෝන් එකේ කැමරා දෙකක් එනවා. මෙතෙන්දී මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් වගේම මෙගාපික්සල් දෙකක depth lens එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී side mounted fingerprint sensor බලා ගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේදී මේ අපිට 5000ක බැටරි එකක් දීලා තියෙනවත් බලා ගන්න පුළුවන් වෙනවා සහ 33W වලින් fast charging speed එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේක ලංකාවෙන් ගන්නවා නම් එහෙම රුපියල් 38000ත් වගේම රුපියල් 40000ත් වගේ price range එකකදී මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි අද ගෙන අපේ ෆෝන් පහ. ඉතින් ඔයාලට මේ ෆෝන් පහෙන් කැමති එකක් ඕන නම් මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේ දවස්වලදී ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම ඉතින් ඔයාලට මෙන්න මේ ෆෝන් පහත් එච්චර ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් එහෙම මම මීට කලින් මේ වගේ වීඩියෝස් ඕන තරම් channel එකේ කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා ෆෝන් එක තෝරගැනීමේ හැකියාව තියෙනවා. අපේ channel එකේ මේදී ගොඩක් ස්මාර්ට් ෆෝන් සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. ඔයාලට එහෙම වුණත් ෆෝන් එකක් තෝරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ෆෝන් පහ සම්බන්ධව තව විස්තර දැනගන්න ඕන නම් මේ ෆෝන් පහ සම්බන්ධව ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් ඔයාගේ යාළුවෙකුත් මම දවස්වලදී ෆෝන් එක අලුතෙන් මිලදී ගන්න ඉන්න කෙනෙක් නම් අන්න යට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙම කෙනෙක් නැතත් වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් අන්නට share කරලා support එකක් දෙන්න. ඒ වගේම අපේ channel එක වීඩියෝ බලන්නේ පළවෙනි පාඩ නම් එහෙම අපේ channel එක කතා කරන්නේ මේ වගේම ස්මාර්ට් ෆෝන්ස් වලට සම්බන්ධිත වීඩියෝස්. ඒ කියන්නේ Apple phones ගැන, Android phones ගැන, අලුතෙන් රිලීස් වෙන ස්මාර්ට් ෆෝන්ස් ගැන, මේ වගේ ලංකාවේ ගන්න පුළුවන් ගණන් අඩු ෆෝන්ස් ගැන, ස්මාර්ට් ෆෝන්ස් වල ඇක්සසරිස් ගැන, මේ වගේ ස්මාර්ට් ෆෝන්ස් වලටම සම්බන්ධිත වීඩියෝස් ඔයාලට අපේ channel එකේදී බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය ෆෝන් සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ටිං කෙනෙක් නම් අපේ channel එකෙන් දාන වීඩියෝස් වලට වැදගත් කියලා හිතෙනවා නම් එහෙම කැමති නම් අපිට කරන support එකක් විදිහට channel එක subscribe කරලා support එකක් දෙන්නත් කියලා මතක් කරනවා. ඉතින් ඒකත් මතක් කරා වගේම එහෙනම් අපි වගේ තවත් අලුත්ම ෆෝන්ස් වලට related වෙච්ච වීඩියෝ එකකින් ඉක්මනටම මම එතකන් ඔයාලට සුබ දවසක්. ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මම ඊට කලින් ෆෝන් ගැන කතා කරපු මේ වගේ වීඩියෝස් දෙකක් මේ දෙකත් ගිහලා බලන්න කියලා මතක් කරනවා.